welcome back to my channel. ඔන්න ඉතින් වෙනදා වගේම මාත් එක්ක මේ channel එකත් එක්ක එකතු වුණු ආදරණීය යාළුවෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගිය සතියේ මගේ grocery shopping වීඩියෝ එකත් එක්ක එකතු වුණු ආදරණීය යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් thank you මගේ channel එකත් එක්ක එකතු වුණාට. ඒ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්නේ අපි ගිය ලස්සන ගමනක්. ඉතින් ඒ ලස්සන ගමන යන්න කලින් අපි ඉස්සෙල්ලාම ඉතින් කාලා හිටියා. මොකද ඉතින් අපි මේ යන වෙලාව උදේයි දවල්ුයි දෙකටම නැති වෙලාවක්. ඒ හින්දා ඉතින් පොඩි දෙන්නටත් මොනා හරි කවාගෙනම ඉස්සෙල්ලාම අපි කාලම යමු කියලා හිතලා මැක්ඩොනල්ඩ් එකෙන් තමයි කෑම ටිකක් ගත්තේ. ඉතින් මේ දේවල් ටික මේ විදිහට කාලා අපි යමු ඉතින් මේ ලස්සන තැනට. Chucha Mali. Mustache cortando, mami. Teu ciao. Ciao. ඉතින් අපේ මේ පුංචි පවුලත් එක්ක අපි මේ කොහෙද දන්නවද යන්නේ? ඔයාලා දන්නවද ප්‍රේෂියා නගරයේ රෝස කුසුම පල්ලිය ගැන? ඔයාලා අහලා තියෙනවද? ඉතින් අන්න ඒ ලස්සන පල්ලියට තමයි අපි මේ අද යන්නේ. සාමාන්‍යයෙන් අපි මේ පල්ලියට යන්න වෙනම පාරක් තියෙනවා මේ හයිවේ එක. හයිවේ එකකින් තමයි අපි එදා ගියේ. මොකද අපි ගිය දවස අපි චුට්ටක් පරක්කු වෙලා. ඉතින් හදිසියේ හිතපු ගමනක් තමයි මේ විදිහට ගියේ. ඒ හින්දා ඉතින් අපි හයිවේ එකෙන් ගියා. නැත්තම් වෙනම normal පාරක් තියෙන ඒ පාරෙන් තමයි අපි වෙනදට යන්නේ. කොහොම හරි ඉතින් මම යන්න ආසම කරන තැනක් හරිම නිදහස් පරිසරයක් තියෙන පල්ලියක් තමයි ඒ රෝස කුසුම පල්ලිය. ඒ නිසාම ඉතින් මම ගොඩක් වෙලාවට යන්නේ මෙන්න මේ රෝස කුසුම පල්ලියට තමයි. ඉතින් අපි මේ ආවේ පාස්කු වලට කලින් දවසක. ඉතින් එදා දවස නම් වැඩි සෙනග හිටියේ නැහැ. ඒ හින්දා හරිම නිදහසේ අපිට මේ පරිසරයත් එක්ක මේ පල්ලිය ලස්සන විඳින්න පුළුවන් වුණා. ඉස්සර මෙයා මෙහෙම ෆොටෝ ගන්නවා තියා හිතන්නවත් බෑ. මොකද එක ෆොටෝ එකකටවත් ඉන්නේ නැහැ. කොහොමදවත් අපිට ෆොටෝ එකක් ගන්න බෑ. ඒ වුණාට දැන් බලන්නකෝ තාත්තට කියනවා එක එක විදිහට ඉඳලා ෆොටෝ ගන්න. ඊට පස්සේ ඇවිල්ලා බලනවා ඒවා හොඳයිද කියලා. බලන්නකෝ ඉතින් මෙයාලා ලොකු එද්දි වෙනස. ඉතින් මගේ තේව මැනික නම් එද්දි හොඳටම නිදි. ඒ ගමම ඉතින් අපිට පල්ලියේ වැඳලා ඒ දේවල් කරලා එනකම්ම එයා හොඳටම නිදි. මම ඉතාලියට ආව දවසේ ඉඳලා ගොඩක් වෙලාවල් වලට මගේ ජීවිතේ එන විශේෂ දවස්වලට ඒ වගේ මොනා හරි දවසක මම ගොඩක් වෙලාවට එන්නේ මේ රෝස කුසුම පල්ලියට. මොකද මට මෙතන හරීම හිතට නිදහසක් දැනෙනවා ආවහම. ඒ වගේම තමයි මම හිතන මම ප්‍රාර්ථනා කරන ගොඩාක් දේවල් මට ඉෂ්ට වෙලා තියෙනවා මේ පල්ලියෙන්. ඉතින් ඒ හින්දාද කොහෙද මම ගොඩාක් ආසයි මේ පල්ලියට එන්න. ඔයාලට ඇහුණාද ඒ පරිසරයේ තියෙන නිස්කලංක බව? ඒ කියන්නේ අර කුරුල්ලන්ගේ සද්දේ ඒ හරීම ඒ හැංගීමට මම නම් හරිම ආසයි. ඉතින් මේ පරිසරයත් ඒ වගේම තමයි. ගොඩාක් සෙනග නැහැ. ගොඩාක් සෙනග ඉන්න වෙලාවට එහෙම නැතිව ඇති. ඒ වුණාට මේ විදිහ හරි අඩු සෙනගක් ඉද්දී මේ විදිහට චුට්ටක් ඒ පරිසරයත් එක්ක ඉඳගෙන ඉද්දී හිතට මාර සැනසීමක් තියෙනවා. ඒ නිසාමද කොහෙද මම බෞද්ධයෙක් වුණත් මම මේ රෝස කුසුම පල්ලියට පුදුම ආසයි එන්න. මම ඉඩක් හම්බෙන ගොඩාක් වෙලාවට එන්නේ මේ රෝස කුසුම පල්ලියට තමයි.
අපි මේ ගියේ පාස්කු වලට කලින් නේ. එතකොට ඒ කාලේ ටිකක් සීතලයි. දැන් නම් ටිකක් සීතල අඩු වීගෙන යන්නේ. කොහොම වුණත් මේ රෝස කුසුම පල්ලියේ තියෙන තැන නම් ගොඩක් සීතලයි. සීත කාලේ නම් ගොඩාක් සීතලයි. එහෙම නැති කාලෙත් සීතල අඩු වීගෙන යද්දි ටිකක් සීතල තියෙනවා. මොකද මේ පල්ලියේ තියෙන තැන වටපිටාවේ වගාබිම් තියෙන්නේ ගොඩක්. මේ පරිසරයත් එක්කමද කොහෙද ටිකක් සීතල තියනවා වැඩි. ඔන්න ඉතින් ආවෙලාවෙ ඉඳන් නිදාගෙන හිටිය මගේ තේව් මැනික ඔන්න දැන් තමයි නැගිට්ටේ. දැන් තමයි ඉතින් මෙයාගේ දඟ වැඩ ටික පටන් ගන්නෙ. ඉතින් අපි පල්ලියට වෙලා ටිකක් වෙලා ඉඳලා ඒ වටපිටාවේ ඇවිදලා දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපි එන ගමන් මැක්ඩොනල්ඩ් එකෙන් කාලා ආව නිසා අපිට බඩගිනිත් නැහැ. දැන් ඉතින් පොඩි දෙන්නව කොහෙට හරි එක්කන් යන්න තමයි ඕනේ. මොකද ඉතින් එයාලට චුට්ටක් නිදහසේ ඉන්න දෙන්න ඕනේනේ. ඉතින් අපි දැන් යන ගමන් යනවා පොඩි දෙන්නට සෙල්ලම් කරන්න පුළුවන් තවත් ලස්සන තැනකට. අපි අත්කොට ටී-ෂර්ට් ඇඳලා යනවා අම්මා ජැකට් දාගෙන යනවා නේද? රස්නේ නේද? තේව් ඉතින් මං කිව්වත් වගේ ඒ උනාට සීතල ටිකක් තියෙනවා. ඒ උනාට ෂේප් එකේ මෙහෙම ඉන්න පුළුවන්. ලොකු රස්නයකුත් නැහැ, ලොකු සීතලකුත් නැහැ. ඉතින් අපි පල්ලියට ගිහිල්ලා හැමම ආවේ මෙන්න මේ ඉන්ඩෝර් ප්ලේග්‍රවුන්ඩ් එකක් මේක. ඉතින් එතනට තමයි අපි ආවේ පොඩි දෙන්නව චුට්ටක් සෙල්ලම් කරන්න දාන්න. හැබැයි ඉතින් අන්තිමට පොඩ්ඩ වෙලාවකට දැම්මට අපිට ආපහු අරගන්න නම් හරිම අමාරු වුණා. මේ වගේ තැන්වලට ආවහම ඉතින් පොඩි අයව එකන් එනවා වගේ නෙමෙයිනේ ආපහු අරගෙන යන්න හරිම අමාරුයිනේ. ඉතින් කොහොම හරි ඒ දෙන්නටත් ඇති වෙන්න සෙල්ලම් කරන්න දීලා තමයි ඉතින් එදා දවස අපිට ලස්සනට ගත කරන්න පුළුවන් උනේ. මෙතන මගේ පොඩු දෙන්නව දෙපැත්තකට දාන්න උනා සෙල්ලම් කරන්න. මොකද අවුරුදු 3ට අඩු දරුවන් එක පැත්තක ඊට වඩා වැඩි දරුවන් එක පැත්තකට වගේ තමයි සෙල්ලම් කරේ. කොහොම හරි ඉතින් අන්තිමට මට සවෙන් මැනිකව හොයාගන්න බැරුව ගියා. මේක අස්සට සෙල්ලම් කරන්න ගියාම කොහෙන් යනවද කියලා හොයාගන්න බෑ. තේව් මැනික නම් ඉතින් එක තැන ඒ හරිය විතරයි යාට සෙල්ලම් කරන්න පුළුවන්කම තිබුණේ පොඩි අයගේ පැත්තේ. සවෙන් මැනිකව තමයි ඉතින් හොයාගන්න හම්බුනේ. එතන මම ගොඩාක් වොයිස් කරන්නේ මොකද මේකේ සද්ද වැඩි. ළමයි කෑ ගහන සද්දේ ඒ ඔක්කොමත් එක්ක මම මෙතන වීඩියෝ එකේ කතා කරන ඒවා ටික ඔක්කොම අයින් කරා. මොකද ඒ සද්ද වැඩි ඇහෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් පොඩි දරුවොත් එක්ක ඉතින් සෙල්ලම් කරද්දී දන්නවනේ මේ සද්දේ යුද්ධේ ඔක්කොම තමයි ඉතින්. ඉතින් අද දවස අපි ඔක්කොම සතුටින්. අපිත් නිදහසේ ඒ පරිසරයත් එක්ක නිදහසේ විඳලා දරුවෝ දෙන්නටත් ඒ නිදහස එයාලගේ ලෝකෙ විඳින්න අද දවස අපිට පුළුවන්. මම නම් හිතන්නේ අපි මේ ගෙවන ජීවිතේ අපි කොච්චර කාර්යබහුල වුණත් අපිට කොයිතරම් වැඩ තිබුණත් අපි එක වෙලාවක් එක මොහොතක් වෙන් කරගෙන මේ විදිහට අපිට කැමති විදිහට අපේ පවුලේ කට්ටියත් එක්ක චුට්ටක් නිදහසේ ජීවිතය විඳින්න පුළුවන් වෙනවා නම් ඒක තමයි අපිට ලැබෙන ලොකුම සැනසීම. අනිත් දේ තමයි දරුවන්ගේ මේ ලස්සන ළමා කාලය ආපහු එන්නේ නැහැ. ඒ කාලය හරිම ඉක්මනට ගෙවිලා යනවා. ඉතින් අපි කාර්යබහුල වෙලා දරුවන්ගේ ලෝකේ දරුවන්ට විඳින්න දෙන්න අපිට අවස්ථාවක් නොලැබුණොත් අපි කවදා හරි දවසක ඒ ගැන හිතිලා ගොඩක් පසුතැවෙන්න පුළුවන්. ඒ හින්දා අපිට පුළුවන් වෙලාවල් වලට මේ විදිහට දරුවොත් එක්ක මේ විදිහට කාලය ගත කරන්න අපි ඉඩ හදා ගන්න ඕනේ. ඉතින් මේ පේනානේ මෙයාගේ මූණ දැන් ඉතින් ගෙදර යන් කිව්වහම මූණ හරි නැහැ. ගෙදර යන්න බෑ කියලා තමයි කියන්නේ. ඒ වුණාට ඉතින් කොහොම හරි හරිම අමාරුවෙන් වෙන කොහේ හරි යමු කියලා තමයි ඉතින් මෙතනින් මේ දෙන්නවම ගත්තේ. අම්මෝ සෙල්ලම් කරන්න ඇවිල්ලානේ මෙයාලා. ඔව් බබා.
දැන් යමු ගෙදර. ඉතින් වෙනද වගේම හැමදාමත් මගේ channel එකත් එක්ක ආදරෙන් එකතුනේ ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් thank you වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ciao